Yo boys, කාලෙකින් අහිනා ඔයගොල්ලෝ අදත් පිළිගන්නවා යසස් බාසර YouTube channel එකට. ඔයගොල්ලන් channel එකේ නම මතක තිබ්බා කියන්නේ. ඒකම ලොකු දෙයක්. මොකද මම මේ වීඩියෝ එක ගේන්නේ මාස දෙකමාරකින් විතර. ඉතින් boys අද ඔයාලත් එක්ක එකතු වෙලා ඉන්නේ මම vlog එකක් share කරගන්න. මේක day vlog එකක් ඇත්තටම. එහෙම නැත්නම් අපේ shop එකේ part 2 කියලා හිතන්නත් පුළුවන්. ඇත්තටම shop එකේ පළවෙනි වීඩියෝ එක මම කරේ Mission LK YouTube channel එකේ. ඕන්න එකත් YouTube search කරලා බලන්න පුළුවන්. ඒක මං හිතන්නේ දැන්ට ප්‍රයිවට් දාලා තියෙන්නේ මොකද ඇත්තටම ඒකේ වීඩියෝ ක්වොලිටි ඇත්තටම ලෝ ලෙවල් එක තිබ්බේ. කියන්නේ ඒක මට පබ්ලිෂ් කරන්න කරාට ඒක තියන්න හිත දෙන්නෙම නැහැ මොකද ඒ තරම් ඒකේ වීඩියෝ ක්වොලිටි අඩුයි. ඒ හින්දා මේ channel එක subscribe කරලා තියාගන්න. මේකෙත් තමයි ඉස්සරහට මේ වගේ ලස්සන vlogs ගේන්නේ. එහෙනම් අද අපි යමු first day එකට. කියන්න බැරුණා. මේක සේල් අයිටම් කරන ෂොප් එකක්. තියෙන බුලත් කෝපිටියේ. ඕගොල්ලන්ට ඕනනම් විසිට් කරන්න එන්න පුළුවන්. හරිනම් අපි යමු වීඩියෝ එකට. මාර විදිහට අස්කාන් තියනවා ගිහිල්ලා. එහෙනම් අපි යමු. අද day 1. boys අපි වැඩේ ඉන්නේ. අද ඇවිල්ලා first day එක. අද අපි කරන්නේ full clean කරන එක. ඉතින් ඔයාලට මම vlog එකක් ගේන්න try කරා මේ අපේ shop එක හැදිච්ච හැටි. හැබැයි අන්ෆෝර්චුනේට්ලි අපිට වැඩේ බැරි වුණා. කියන්නේ ඒ වීඩියෝ ගත්ත ෆොටේජස් ටික හැබැයි ඒක අවුල් වගේ. මට වෙන්න කොහොමද මම පබ්ලිෂ් කරේ නෑ. ඉතින් ඔන්න ඔහොම ස්ටෝරි එක දැන් හැදිලා තියෙන්නේ. ඒ ඩිසෙට් හැබැයි මගේ ෆස්ට් vlog එක බැලුවා නම් ඔයා දකින්න ඇති කොහොමද මේක තිබ්බේ කියලා. තාම ඉතින් එහෙම තමයි අර රැක්සෙන් මේව හදන්න තියෙනවා. මේ වැඳුම් දානවා ඊට පස්සේ රැක්ස් ටික මෙතන තියෙනවා මම පෙන්නන්න. මේ තියෙන්නේ මේ රැක්සෙම තාම හැමමයි. හැබැයි අපි ඔන්න අද අපි සේල් එකක් පටන් ගන්න යන්නේ ඉන්නේ එළියේ අවුට්ඩෝර් සේල් එකක්. Ja, hella eller desert. Yeah. En Yasas Basaru. Yo. Yeah, ඇඳුම් වලට ආස කරනව පරපුරට දැන් මම ඇඳුමෙන් ෂොප් එක මෙහෙම බුලත් කොහ පිටියේ ඉන්නව සේල් එක දාගෙන හැමදාම රෑ 7-8 වෙකම් පාන්දර උදේ දවල් රෑ නෑ මම බලන්නේ යේ ස්ටොප් එක ඇතුලේ මම දැන් නිදන්නේ යේ ඔන්න වොයිස් අදින් පටන් ගත්ත අපේ සෙකන්ඩ් ඩේ එක. අද තමයි අපි සේල් එක ප්ලෑන් කරන් තිබ්බේ. හැබැයි අදත් අපිට අස් කරන වැඩම තමයි කරන්න උනේ. ඉන්නව සේල් එක දාගෙන හැමදාම රෑ 7-8 වෙකම් පාන්දර උදේ දවල් රෑ නෑ මම බලන්නේ යේ ස්ටොප් එක ඇතුලේ මම දැන් නිදන්නේ යේ තනිවම නෙමෙයි මම මේකේ ඉන්නේ යේ උදවට ඉන්නව සේල් කරන්නේ ඇඳුම් සේල් කරන එක අපේ දැන් පුරුද්ද අපි තමා දැන් මේ සේල් එකේ පොරක්ද රැප් දෙන්නේ කොට මෙහෙමයි පුතේ අහන්න මේක තමා අපි ගපු සේල් එක ලොකුවට බලන්න ඕනේ දැන් බොයිස් මෙහෙමනේ මේ බැනර් එක ගහන්න මුලින්ම මේ ලේසේ දිග බලලා එහෙමනේ කම්බි දාලා ගැට ගහන්නේ කිව්වට තේරෙන්නේ නැහැ ඉතින් ආයේ කියනවා කම්බියක් ගැට ගහන්න යන්න polisi sel දාලා කියලා හිතන්නේ ෂුවර් ඉතින් ආ මෙතන බොයිස් පොඩි ප්‍රශ්නයක් තියෙනවා මොකද මේ අපි මේ සේල් කියලා බෝඩ් එක දාන්නේ එහා පැත්තේ තියෙන පොලිසිය ඒකේ සයිඩ් එන්ට්‍රන්ස් එක තමයි මේ බෝඩ් එක එල්ලන්නේ අනේ එතන ඒතකොට ප්‍රශ්නයක් තියෙනවා ඒගොල්ලෝ
ඉස්සරහට කේස් එකක් දායිද දන්නේ නැහැ කියලාත් හිතෙනවා. අනේ මන්දා. Let's see. ටී-ෂර්ට් එකක් 690 පිට. ඔයාලත් එන්න. හරි බොයිස්. මගේ ඩේලි වීඩියෝස් බලන ඔයගොල්ලෝ දන්නවනේ අපේ channel එක නිකන් vlogs විතරක් නෙමෙයි. ඊට එහා කියපු educational content එකත් අපි ඉදලම කරනවා. අද මම ගෙනල්ලා තියෙන කොට unboxing video එකක්. පේනවනේ mini speaker එක. ඇත්තම කිව්වොත් අපේ shop එකට sounds වලට ඇත්තම කියන්නම්කො මම sounds කියලා සම්පූර්ණයෙන් අමතක කරලා මේකේ shop එකේ ඕන. අර ඔයගොල්ලන්ට පැත්තකින් පේනවා. අර ඇඳුම් අහුරන්නේ අන්න යා ඔක්කොම අමතක කරලා. ඒ නිසා මම mini speaker එකක් ගෙනාවා. දන්නවනේ ඉතින් ගාය. ඒ හින්දා ඔන්න දිනා පොඩි speaker. දැන් මේ shop එකේම sound සම්පූර්ණයෙන් බලාගන්නේ මෙන්න මේ පොඩි speaker බට්ටා. පේනවනේ. unbox එකක් ගත්තොත් charging cable එක වටනවා. wait. කේබල් එකක් තියෙනවා. ඊට පස්සේ ස්පීකර් එකක් තියෙනවා. ඊට පස්සේ ආයෙ පොඩි එක බලන්න. ඊට පස්සේ බොක්ස් එක තියෙනවා. බොක්ස් එක ලේ මැනුවල් එකක් මොනවත් නැහැ. ඔන්න බලන්න මේ ස්පීකර් බට්ටගේ වැඩ. මේව තමයි සුපිරිම රිවිව්. sound බොයිස් මෙතනින් ඉඳන් ඉතින් අර ස්පීකර් එක අරගෙන සින්දු ටිකක් ප්ලේ වෙනවා වීඩියෝ ක්ලිප්ස් වල. ඒවා දැම්මොත් කොපිරයිට් වදිනවා කියලා මං හිතනවා. එහෙම වුණොත් ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ. මට ඒතකොට සත පහක්වත් එන්නේ නැහැ. රියල්ම කතාව කිව්වොත්. එම නිසා මට ඒවා කට් කරන්න වෙනවා. සෝරි හොඳේ. කවුරු රවට්ටන්නද මන් දන්නේ නිසා. මන් දන්නවා ඔයගොල්ලොත් හිතන්නේ මේ කැමරාවට පේන බොරු නිකන් වැඩ කරනවා වගේ රඟපානවා කියලා නේද? නෑ. මේක පිටිපස්සේ තියෙනවා ලොකු බෑක් ස්ටෝරියක්. මම උදේ ඉඳන් බඩගින්නේ මහන්සිලා වැඩ කරනවා. ඔයාලා ඉස්සරහට බලන්න පුළුවන් මං තනකොළක් ගලවනවා. බාණ්ඩේ කැපකිරීම ආයෙත් ජීවිතය සුද්ධ කරනවාද කොහේ නේද? ගෙදර වත්ත සුද්ධ කරන්න ඉතිකට. නෑ හොඳයි. ඒක තමයි මේ ජීවිතේ වල්ම පල්ලේ පාරට ගෙදර වත්ත සුද්ධ කරන මිනිස්සෙක් කොයි. ඒ ඉතින් බොරු කියලා කාට කියන්නද කිව්වලු. මෙහෙම ඒක ලස්සනට ගන්න බැරුණා. වොයිස් ඉතින් තාම වැඩ අපි. අද ආවේ නම් සේල් එක පටන් ගන්න. හැබැයි මෙන්න මොහුගේ කළමනාකාරීත්වයේ හොඳකම හින්දා අපි
අපි තාම වැඩ. Guys, piano mulai tarung lah. Acar kalau anda butuh sama kita lah hanger itu. Apa ini tuh bisa? Sales. Apa dia blog cover pada boost tag gahan dia. Gaham booster. Yo, welcome. තාම වැඩේ පෙන්ඩිං ෂොප් එක හදනවා. මෙන්න මෙහෙම අපි සේල්ස් කරන්නේ. ඔයගොල්ලන්ට පෙන්වන්න තමයි ටවුන් එක කොහෙද කියලා. ඉතින් මං ගිහිල්ලා පෙන්නන්න. අර එහාට ඈතට තියෙනවා ටවුන් එක. මට යන්න බෑ දැන් ටවුන් එක ඇද්දට. ඇයි දන්නද යන්න බැරි? ඇත්තටම කිව්වොත් බොයිස් ටවුන් එක පෙන්වන්න මට යන්න කම්මැලි. ඊටත් වඩා ප්‍රශ්නේ වීඩියෝ කරන්න අමාරුයි මේ තත්ත්වය අනුව. ටවුන් එක ඇද්දට. ඔයගොල්ලෝ සර්ච් කරන බුලත් කපුටි ටවුන් එක. අනිවාර්යෙන් එන්න මේ ෂොප් එකට. මේ සේල්ස් තියනවා ඉන්න මම වෙනන්. ඉතින් බොයිස් විශේෂම කියන්න ඕනේ සාමාන්‍යයෙන් ෂොප් එක ගත්තාම සබන් කැටයක් ගත්තොත් සාමාන්‍ය රුපියල් 150 200කට කිට්ටු යනවා. හැබැයි ඒ සබම්ම අපේ ෂොප් එකෙන් ඔයාලට 120ට 100ට ගන්න පුළුවන්. ඒ ඔරිජිනල් සබන් අපි ගාමෙන් ගමු බේබි සබන් කැටයක් ගත්තොත් සාමාන්‍යයෙන් කඩේ ගණන් යන්නේ. අපි දෙනවා 120ටත් වඩා අඩුවට. ඒ අපි එහෙම අඩුවට දෙන්නේ වෙන කොහොමවත් නෙමෙයි. අපි කෙලිම ෆැක්ටරි කන්ටැක්ට් කරගෙන ෆැක්ටරි අවුට්ලට් වලින් තමයි ගන්නෙ. ඊට අමතරව අපේ ක්ලෝතින් ෂොප් එක මේ අඳුම් පිටිපස්සේ පේනවා. ඒව සාමාන්‍ය යන්නේ එක පීස් එකක් ගන්නවා නම් 650යි. හැබැයි දෙකක් ගන්නවා නම් අපි දෙනවා 999ට. තුනක් ගන්නවා නම් අපි 1200ට දෙනවා. ඉතින් ඉක්මන් කරන්න එන්න බුලත් කෝපිට ටවුන් එකේ තියෙන ෂොප් එක. ඔයා ඉක්මන් කරන්න සේල්ස් තොග අවසන් වන තුරු පමණයි මේ සේල් එක. ඉතින් එන්න. ये තනිවම උපන්නේ තනිවම මැරෙන්නේ කියලා නැ කවදාවත් තනි මම හිතුවේ දෙය කරන්න ලෝකෙට තම මම පැතුවේ හැම හීනෙකමයි ඔයාව ඉන්නේ යෙරට තම මමගේ මව් වැනි ශ්‍රී ලංකාව දොයේ අම්මට වගේම